කවදා හරි මෙහෙම දැනෙලා තියෙනවද? අතේ තියෙන සල්ලි වලින් ඉස්සර වගේ බඩු ගන්න බෑ වගේ නේද? වියදම් කරන්න ගාන නම් ඒකමයි ඒත් අටට ලැබෙන දේවල් ටික ටික අඩු වෙනවා වගේ හැඟීමක් එනවා නේද? ඉතින් අද අපි මේ කතාබහෙන් හොයන්න යන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් තමයි. මොකද්ද මේ හැමදේම පිටිපස්සේ තියෙන රහස? ඇත්තටම අපේ සල්ලිවල වටිනාකම අඩු වෙනවද? ඔව්. ඒකට හේතුවක් තියෙනවා. අපිට නොපෙනුනාට හැමදාම නිහඬව ක්‍රියාත්මක වෙන බලවේගයක් තමයි මේකට වග කියන්න ඕනේ. හරි එහෙනම්. අපි දැන් මේ මූල්‍ය අභිරහස ගැන හොයලා බලන්න පටන් ගමු. උන්න ඒ වරදකරුට නමකුත් තියෙනවා. ඒ තමයි උද්ධමනය. මේ වචනේ ගොඩාක් අය අහලා ඇති නේද? හැබැයි ඉතින් මේක ඇත්තටම සරලව මොකක්ද කියලා අපි දැන් බලමු. හරිම සරලයි. උද්ධමනය කියන්නේ කාලයත් එක්ක බඩුවල මිල ඉහළ යන එකට. එතකොට මොකද වෙන්නේ? බඩු මිල උඩ යනකොට අපි අතේ තියෙන සල්ලි වලින් ගන්න පුරුවන් දේවල් ප්‍රමාණය අන්න ඒක අඩු වෙනවා. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේ චොක්ලට් කතාව. හිතන්නකෝ මෙහෙම ගිය අවුරුද්දේ රුපියල් 50ක් වුණු චොක්ලට් එකක් මේ අවුරුද්දේ බලනකොට රුපියල් 70ක් වෙලා. චොක්ලට් එක ලොකු වෙලාද? නෑ. රස වෙනස් වෙලාද? ඒත් නෑ. හැබැයි මිල විතරක් වැඩි වෙලා. අන්න ඒකට තමයි අපි උද්දමනය කියන්නේ. තව උදාහරණයක් ගමුද? හිතන්න ඉස්සර රුපියල් 10කට ගත්ත පැන්සල දැන් රුපියල් 20ක් වෙලා. පැන්සල නම් ඒකමයි. ඒත් මිල දෙගුණයක්. අන්න ඒ වගේ තමයි උද්දමනය අපේ එදිනෙදා ජීවිතේට බලපෑම් කරන්නේ. හරි. එතකොට උද්ධමනය කියන්නේ මොකක්ද කියලා දැන් අපිට පැහැදිලි නේද? එහෙනම් දැන් බලමු මේ වැරදකරුගේ චේතනාවන් මොනවද කියලා. වෙන විදිහකට කිව්වොත් ඇයි මේ විදිහක මිල ගණන් ඉහළ යන්නේ? මේකට බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි ඉහළ ඉල්ලුම. ඊළඟට නිෂ්පාදන පිරිවැය වැඩි වෙන එක. අන්තිම එක තමයි මුදල් සැපයුම වැඩිවීම. අපි එහෙනම් මේ එකිනෙක ගැන ටිකක් ගැඹුරින් බලමු. හරි. පළවෙනි එක. ඉහළ ඉල්ලුම. මෙම් හිතන්නකෝ අලුත් කාටුන් එකක පාසල් බෑග් එකක් හිතාගන්න බැරි තරම් ජනප්‍රිය වෙනවා. හැම ළමයෙක්ටම ඒකම ඕනේ. හැබැයි කඩවල් වල ඒ තරම් බෑග් තොගල් නැහැ. එතකොට මොකද වෙන්නේ? කඩේ අයට පුළුවන් ඒකේ මිල ටිකක් උස්සන්න. මොකද ඉල්ලුම සැපයුම පහු කරලා ගිහින්. අන්න එහෙමයි මිල වැඩි වෙන්නේ. දෙවැනි හේතුව තමයි නිෂ්පාදන පිරිවැය ඉහළ යන එක. මේක හරියට දම්වැලක් වගේ එකකට එකක් සම්බන්ධයි. හිතන්නකෝ පෙට්‍රල් මිල වැඩි වෙනා කියලා. එතකොට බඩු ට්‍රාන්ස්පෝර්ට් කරන වියදම වැඩි වෙනව නේද? ඒ නිසා කම්හල් වලට යන වියදමත් වැඩි වෙනවා. අන්තිමට මේ හැම වියදමක්ම එකතු වෙන්නේ අර බඩුවේ මිලට. ඉතින් බර දරන්න වෙන්නේ කාටද? පාරිභෝගිකයාට තමයි. හරි. තුන්වෙනි හේතුව තමයි මුදල් සැපයුම වැඩි වෙන එක. මේක ටිකක් හිතන්න ඕන දෙයක්. හිතන්න රටේ තියෙන බඩු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒත් ආණ්ඩුව තව සල්ලි අච්චු ගහනවා. එතකොට මොකද වෙන්නේ? වෙළඳ පොලේ තියෙන සීමිත බඩු ටික පස්සේ ලොකු සල්ලි කන්දරාවක් පන්නනවා. එතකොට ඉබේම ඒ බඩුවල මිල උඩ යනවා. හරි. අපි දැන් හේතු ගැන කතා කරන්නේ. දැන් බලමු මේ උද්දමනය කියන කතාව අපේ ගෙදරට, අපේ පවුලට, එදිනෙදා ජීවිතේට ඇත්තටම බලපාන්නේ කොහොමද කියලා. මුලින්ම බලපාන්නේ ඉතුරුම් වලට. ඒ වගේ වටිනාකම ටික ටික අඩු වෙනවා. හිතන්න අද රුපියල් 500කින් ගන්න පුළුවන් දේවල් ටික සමහර විට ලබන අවුරුද්දේ ගන්න බැරි වෙයි. ඒ වගේම ගෙදර වියදම් ගන්න ගොඩක් සැලසුම් කරන්න වෙනවා. ඩිස්කවුන්ට් එකකම ඉඳලා බඩු ගන්න එක, නැත්නම් අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් මුල් තැන දෙන එක වගේ දේවල් කරන්න මිනිස්සු පෙළඹෙනවා. මෙන්න මේ ප්‍රස්තාරය දිහා පොඩ්ඩක් බලන්න. මේකෙන් පෙන්වන්නේ ඉස්කෝලේ කැන්ටිමක නූඩල්ස් එකක මිල අවුරුදු 3ක් ඇතුළත වෙනස් වෙච්ච හැටි. බලන්නකෝ. පළවෙනි අවුරුද්දේ රුපියල් 80යි, ඊළඟ අවුරුද්දේ 100යි, තුන්වෙනි අවුරුද්ද වෙද්දී බලන්න 150 දක්වාම උඩ ගිහින්. ගෑස්, ට්‍රාන්ස්පෝර්ට්, එළවලු මිල ඔය වගේ දේවල් තමයි මේකට හේතු වෙන්නේ. ඇත්තටම මේ පුංචි උදාහරණයෙන් මුළු ආර්ථිකයම ලොකු චිත්‍රයක් අපිට පේනවා. ඉතින් මේකට විසඳුමක් නැද්ද? ඇත්තටම තියෙනවා. දැන් අපි බලමු මේ උද්දමනය කියන මුදල් රාක්ෂසයව පාලනය කරන්න රටක මහ බැංකුව, රජය වගේ ආයතන මොන වගේ දේවල්ද කරන්නේ කියලා. රටවල් මේකට ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් පාවිච්චි කරනවා. පළවෙනි එක පොලි අනුපාත වෙනස් කරන එක. පොලි අනුපාත වැඩි කරාම මිනිස්සු වියදම් කරනක අඩු කරලා ඉතුරු කරන්න පෙළඹෙනවා. දෙවෙනි එක තමයි අලුතින් මුදල් අච්චු ගහන එක පාලනය කරන එක. ඒකෙන් වෙළඳ පොලේ තියෙන සල්ලි ප්‍රමාණය සීමා කරනවා. තුන්වෙනුව ඉල්ලුමට සරිලෙන සපයුමක් දෙන්න පුළුවන් විදිහට නිෂ්පාදනය වැඩි කරන්න ව්‍යාපාරවලට උදව් කරන එක. හැබැයි මෙතන තේරුම් ගන්න ඕන හරිම වැදගත් දෙයක් තියෙනවා. ඉලක්කය වෙන්නේ මිල වැඩි වෙන එක සම්පූර්ණයෙන්ම නවත්තන එක නෙවෙයි. ඒ වෙනුවට ඒ මිල ඉහළ යන වේගය පාලනය කරලා ස්ථාවර මට්ටමක තියාගන්න එක. අන්නේ සමබරතාවය තමයි මෙතන වැදගත්ම දේ.
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ උද්දමනය කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක හරියට තීරුම් අරගෙන ඒකට සූදානම් වෙන්න ඕන දෙයක්. ඒ ගැන දැනුවත් වුණාම මිල ගණන් ඉහළ යන එකට බය වෙනව වෙනුවට අපිට පුළු බුද්ධිමත්ත මුදල් කළමනාකරණය කරලා ඒකට මුහුණ දෙන්න. ඉතින් අන්තිම ප්‍රශ්නේ තමයි මේ දැනුමෙන් සන්නද්ධ වෙලා තමන්ගේ මූල්‍ය අනාගතය පාලනය කරගන්න අපි සූදානම්ද කියන එක.